හෙලෝ good morning. ඔන්න ඉතින් අද සඳුදා දවසේ පටන් ගත්තේ ලොකු වැස්සකින්. ඉතින් අද vlog එකේ තියෙන්නේ මේ සතියේ මම කරපු දේවල් highlight විදිහට මම පොඩි shots film කරලා තියෙනවා. සරාසීන රාසේ තිවුරා කියා සිතේ කඳුළු පාසේ මෙවුනා සිනා ඔහේ ඇවිදහමා ආද සිතුවිලි විද කලබා. අද උදේම ඉතින් වැඩ පටන් ගත්තේ lectures වලින් තමයි. ආදරේ දුර ඈත හිව්වට නෑ මමත් දැකලා ඒ සැනින් මම හැවදක්කම ආදරේ තුටුවා මසොදුරිය ආයෙත් පේනමානේ මෙතනි හිත තාමත් පාලු යාමේ තනිව මතුවේ. ඉතින් ඒත් එක්කම අපේ පැට්‍රිකල් වැඩ පටන් ගත්තා. ඉතින් මේ පැට්‍රිකල් එක සතිය අවසාන වෙනකම්ම අපි කරා. මොකද ඒක අර එකපාර කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර කෙමිකල්ස් දාලා අපි පැය 24ක් තියන්න ඕනි. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කරන පැට්‍රිකල් එක අපි මේ සතිය පුරාවටම කරා. සරාසීන රාසේ තිවුරා කියා සිතේ කඳුළු පාසේ මෙවුනා සිනා ඔහේ ඇවිදහමා ආද සිතුවිලි විද කලබා හැරදාමා ඔබ කියදා. ඉතින් අඟහරුවාදා දවසේ නම් හොඳට ඉර පායලා තිබුණා, වැස්සේ නැහැ. ඉතින් අපි ආවේ පැට්‍රිකල් වලට. ඊයේ කෙමිකල් එකක් දාලා අපි පැය 24ක් තිබ්බා. ඊට පස්සේ අද ආවා අපේ ඉතුරු වැඩ ටික පටන් ගන්න. තව දවසක් හමුවේ ඉමුවේ පවේ එක සැරයක් දුටුවත් ඇති දැස් නුවේ ඔබ වෙනුවෙන් හැදුවතරම් කියන්න ඉසරේ තව දවසක් හමුවේ ඉමුවේ වවේ. ඉතින් හවස මමයි මගේ යාළුවයි එකතු වෙලා පේන්ටිං කරන්න පටන් ගත්තා. සඳනේනදා සෞම්‍ය රාත්‍රියේ මාගේ තුරුලේ වෙලිලා උණුහුම සොයාතර හැඟුම් පාරවා මොන බැඳු ආශා ඊන වර්ෂා මතකේ පැටලිලා සිවී ගියා නුඹේ හාතකම් පැසිනා. ඔයදක පුල් තෙමා රන්නදලු සිබින් මම දෙනුවන් වාසා
නුඹ ආසින් වාඩින් සංසුන් සිතින් පෙරමගහිනි බලන් මගරණහන් සිතේදෝ කියා. ඉතින් අදත් අපි ආවා පැට්‍රිකල් එකේ ඉතුරු ටික කරන්න. ප්‍රේමාතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ප්‍රේමාතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියා. ඉතින් රෑ වෙලා මම ටිකක් පාඩම් කරන්න ගත්තා. මොකද අපිට එක්සෑම් එකක් තියෙන නිසා. සඳවේ කුමරී සුපෙමල් පෙති නැවුණා විඳින්නම් නුරාදෙතොලේ කොතෙක් වූ හමා කොපුලේ. සඳවේ කුමරී සුපෙමල් පෙති නැවුණා විඳින්නම්. ඉතින් බ්‍රහස්පතින්දා දවසේ මං උදේ ඉඳලම පාඩම් කරා. ඉතින් හවස ටිකක් වහින්න වගේ තමයි තිබ්බේ. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. සඳනේනදා සෞම්‍ය රාත්‍රියේ මාගේ තුරුලේ වෙලිලා උණුහුම සොයාතර හැඟුම් පාරවා මොන බඳු ආශා ඊන වර්ෂා මතකේ පැටලිලා සීවී ගියා නුඹේ හාතකම් පැසිනා. ना होना कभी तू जुड़ा तेरी मेरी कहानी हाँ बारिशों का पानी बन के जो इश्क बरसे तेरी मेरी कहानी हो तेरी मेरी कहानी है बारिशों का पानी बन के जो इश्क बरसे तेरी मेरी कहानी हो 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 ඔබ පෙරදා ආදරෙන් මාළඟින් උන්නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල්. ඉතින් රෑ වෙලා මං ආයෙත් පාඩම් කරන්න ගත්තා. මොකද එක්සෑම් එක තියෙන්නේ සෙනසුරාදා. ගොඩක් පාඩම් කරන්නත් තියෙන හින්දා ඉතින් මං අද රෑ පුරාවටම පාඩම් කරා. සඳක් සොලොස් කලාපිරි වලාකුලෙන් අහස් ගඟින් එබී. ඉතින් සිකුරාදා දවසේ අපිත් අද උදේම ආවේ පැට්‍රිකල් එකට. ඉතින් මේක දැන් නම් ගොඩක් දුරට වැඩ ඉවරයි.
Number had a kiru a hitama gadovata. Mage satu da soya mi number kava. Sana suma patami number the hamadama. Sanda number da tukano hitu nata. Number had a kiru a hitama gadovata. Mage satu da soya mi number kava. Sana suma patami number the hamadama. Santa no puta tu kono hito nada. ඉතින් මම ගෙදර ඇවිල්ලා පොත් මේසෙ ඔක්කොම අස් කරා. මොකද එක්සෑම් එකට පාඩම් කරලා රෙඩි වෙන්න ඕනේ. මොකද හෙට තමයි කියන්නේ සෙනසුරාදා තමයි මට එක්සෑම් එක තියෙන්නේ. අවදවසක් හමුවේ ඉමුවේ පවේ එක සැරයක් දුටුවත් ඇති දැස් නුවේ ඔබ වෙනුවෙන් හැදුවතරම් කියන්න ඉසරේ අවදවසක් හමුවේ ඉමුවේ වවේ ඉතින් සෙනසුරාදා දවසේ එක්සෑම් ලියලා ඇවිල්ලා ටිකක් රිලැක්ස් වෙලා නිදාගෙන ෆිල්ම් එකකුත් බලලා තමයි ඉවර කරේ. ඉතින් මේත් එක්කම මම බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු.